මෙතන තිබුණු සල්ලි කෝ දැන්? නෑ නෑ මං අහන්නේ මෙතන තිබුණු සල්ලි කෝ? මෙතන තිබුණු සල්ලි කෝ? මොකද සල්ලි වලට උනේ? මෙතන තිබුණු පෑනකෝ? මෙතන තිබුණු පොතකෝ? මම දොපු කරනවා ඔයා ඉංග්‍රීසි මොන දැනුම් මට්ටමක හිටියත් ඔයාගේ ඉංග්‍රීසි කතනය ඉතා ඉහළ මට්ටමක තියෙනවා කියලා. අපි බලමු. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න නැත්නම් අපරාධ. මං ඇහුවේ මෙතන තිබුණු සල්ලි කෝ? හරි. මෙන්න මේ වාක්‍ය අපි කොටස් දෙකකට කඩාගමු සරල වෙන්න. කෝ. හරි. අපි පොඩි කාලේ දන්නවා කෝ කොහෙද? where is. හරි. අංක 1 දාලා තියෙනවා ස්ක්‍රීන් එක වලට දැන් පේන්නේ. where is කෝ කොහෙද කියලා අහන්න හරි. දැන් කොහෙද කියන එක හරි. මෙතන තිබුණු සල්ලි. හරි අපි ගමු මෙතන තිබුණු පෑන, මෙතන තිබුණු පොත, මෙතන තිබුණු පැන්සල, මෙතන තිබුණු මගේ ෆෝන් එක, මෙතන තිබුණු මගේ ලැප්ටොප් එක. ඕන තැනකට අපිට මේක යූස් කරන්න පුළුවන් නේ. හරි. මෙතන තිබුණු මගේ නවකතා පොත, මෙතන තිබුණු මගේ කෝප්පේ, නිතරම අපේ එදිනෙදා කතාව හරේ පාවිච්චි කරන යෙදුමක් නේ මේක. හරි. අංක 2 දාලා තියෙන කොටස බලන්න. හරි. එතන ඔබ්ජෙක්ට් එක කියන තැනට කෝ කියලා අහන්න ඕනේ එක දෙන්න දාන්න. හරි අපි මෙතන තිබුණු පෑන්. දැන් ඔබ්ජෙක්ට් එක මොකද්ද? pen. The pen that was here. හරි. දැන් මට කියන්නේ මෙතන තිබුණු පොත කොහමද දාන්නේ? හරි. ඔබ්ජෙක්ට් එක කියන තැනට book කියන noun එක දාන්න. The book that was here. හරි. මෙතන තිබුණු පෑන කෝ? හරි. අපි දන්නවා කෝ කියලා අහන විදිහ. හරි. Where is? මෙතන තිබුණු පෑන. The pen that was here. කෝ මෙතන තිබුණු පෑන. Where is the pen that was here? හරි. ඔය දෙවෙනි එක ඔයාලට සූත්‍රයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියමු මෙතන තිබුණු කෝප්පේ. එතකොට ඔබ්ජෙක්ට් එක කෝප්පේනේ cup. එතකොට the cup that was here. අන්න ඒ විදිහට යූස් කරන්න පුළුවන්. හරි. දැන් මම මොකද්ද ඔයාලට මුලින්ම කිව්ව උදාහරණේ? මෙතන තිබුණු සල්ලි කෝ? අපි දැන් දන්නවා කෝ කියලා අහන්න where is. හරි. අංක 1ටම තියෙන where is කියලා. හරි. මේක ඔබ්ජෙක්ට් එක money. The money that was here. මෙතන තිබුණු සල්ලි. හරි දැන් අපි කොහොමද දාන්නේ? මෙතන තිබුණු සල්ලි කෝ? මෙතන තිබුණු සල්ලි. The money that was here. කෝ කියලා අපි කොහොමද දාන්නේ? Where is. හරි. සම්පූර්ණ වාක්‍ය කොහොමද හැදෙන්නේ? Where is. හරි. කෝ. Where is කෝ? මෙතන තිබුණු සල්ලි. The money that was here. Where is the money that was here? ඔයාටම තේරෙනවා ඇති මේ ඉංග්‍රීසි භාෂාව මේ විදිහට පැටර්න් එකක් විදිහට අපි ඉගෙන ගත්තොත් මේ වගේ කොටස් අපේ ඉංග්‍රීසි කතනයේ වේගයෙන් දියුණු වෙනවා. මම දැකලා තියෙනවා අතරම සමහර ගුරුවරු අපිට ග්‍රැමර් ඕනෙම නැහැ. පැටර්න්ස් විතරයි උගන්වන්නේ. පැටර්න් ශාස්ත්‍රය මම ඔයාලට ස්පෝකන් කියලා දෙනවා කියලා. ඇත්තට මේ පැටර්න්ස් කියලා උගන්වන්නේ මේ ග්‍රැමර් වලම කොටස් අරන් මෙන්න මේ ආකාරයටම තමයි. හැබැයි විශේෂත්වය ඉගෙන ගන්න විදිය අනුව ඔබේ දක්ෂතාවය තීරණය වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදියට නිකන් සාම්ප්‍රදායික විදියට පොතක් බලාගෙන අපි ඉගෙන ගන්නවට වඩා එදිනෙදා ජීවිතයේ අපි මේ වගේ භාවිතයන් තුළින් ග්‍රැමර් පැටර්න්ස් ඉගෙන ගන්නවා නම් ඔබේ ඉංග්‍රීසි දැනුම මට්ටම ඉතා ශීඝ්‍රයෙන් ඉහළනවා. උදාහරණයක් මම ඔයාලට පෙන්නනවා. මෙන්න මේ විදියට මේ ඉංග්‍රීසි භාෂාව විශේෂයෙන් ස්පෝකන් ඉංග්‍රීසි නැත්නම් ඉංග්‍රීසි කතනය කියන එක එදිනෙදා ජීවිතේ පාවිච්චි වෙන පැටර්න්ස් විදියට අපි පාවිච්චි කරොත් ඉගෙන ගත්තොත් අපේ ඉංග්‍රීසි කතනය ඉතා ශීඝ්‍රයෙන් ඉහළනවා. ඉතින් අන්න ඒ නිසායි අපේ පන්තිල ළමයි ඉතා ඉක්මනින් මේ ඉංග්‍රීසි භාෂාව මේ ඉංග්‍රීසි කතනය කියන එක ඉක්මනින්ම වර්ධනය කරගන්නේ. See you soon.